එහෙම නැත්නම් දෙව්මිනිගේ අදහස් මොන තරම් අහිංසකද? මම පුතාට තේරුම් කරලා දුන්නා. ඔය බලාපොරොත්තු අයින් කරගන්න කියලා. ඔන්න විලි ඔයා එකක් හොඳට මතක තියාගන්න. මං නම් කැමති නැහැ මේ වගේ ලේලිය මේ ගෙදරට ගේනවට. අනිත් පාර මගේ ඇඟටත් එයි. ග්‍රේස් ඔය තරුණ ළමයි නේද? ඈ ඌ එච්චර ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා? ඒ වුණාට මං ගණන් ගන්නවා. මං පුතාට හොඳ තැනකින් හොඳ ලස්සන ගෑන් ළමෙක් හොයනවා. දෙවියන් හිතාගෙන ඇති රටේ ලෝකෙ වෙන ගෑන් ළමයි නැහැ කියලා. ග්‍රේස් ඒක ඔයාගේ අදහසනේ. ඒ වුණාට බුද්ධිනාථගේ කැමැත්ත තියෙන්නේ දෙව්මිනිට. මම පුතාට කියලා බලන්නම්කෝ. හෙලෝ දමින්ද දැන් කොයි හරියද මේ ළඟ හරි මේ පාර කෙලින්ම එන්න හැරෙන්න එපා මම බලාගෙන ඉන්නවා හරි කවුද පුතේ කතා කළේ අම්මා දමින්ද එනවලු මේ ළඟ වාඩි වෙන්න දමින්ද? ඉතින් කොහොමද? එන්නේ කියලා ඉඳාව. කොහොමද? හොඳින් ඉන්නවද? වාඩි. සත්‍යය දැන් කියනවද? ඔව් මම හොඳට කියනවා. දුව මොන හරි බොන්න හදාගෙන එන්නකෝ. තාමාව විතරයිනේ අම්මා. පස්සේ බැරියේ. ඉතින් දමින්ද? මහින්දල කාන්තිල හැම හොඳින් ඉන්නවද? මහින්දල නිතරම මතක් කරනවා. කාන්තිත් එහෙම තමයි. මේ ආවි විශේෂ වැඩකටද? නෑ මට කොන්ෆරන්ස් එකක් තියෙනවද? ඒ ගමන්ම ડોක්ටර්වත් බලලා යන්න හිතුණා. කීයටද කොන්ෆරන්ස් එක තියෙන්නේ? දෙකට. එහෙනම් අපි ලන්ච් එක අරගෙනම යන්න. මමත් එන්නම්කෝ. ඉතින් දන්නේද? මට එන්න කිව්වා. ඉතින් මං ආවා. කියන්නේ නම් ගොඩක් දේවල් හිතාගෙන හිටියා. ඒත් දැන් අමතකයි වගේ. මතක් කරලා කියන්න. දුව දෙවමිනි පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා යන්න. අම්මා කතා කරනවා. චටක් එන්න. දුව මෙයාට කියපු ළමයාද? මොන ළමයාද? ඇයි අර බුද්ධනාද කිව්වා? අනේ අම්මා අම්මලටත් විකාරද? මිනිහ ගෙදරට ආපුවම විකාර කතා කරනවා. අනේ අම්මා ওই බීමකට අක්කලා හදලා දෙන්න. මම අද දමින්දත් එක්ක ලන්ච් එකට එළියට යනවා.
හා ඒක ඇහුවා විතර මෙයාට යන කේන්ති. මට අම්මත් එක්ක කේන්තියක් නෑ අම්මා. අනිත් මං කරන්න. බලන්න දමින්ද කොළඹයි අප් කන්ට්‍රි අතර තියෙන වෙනස. ඒ වගේ නෙමෙයි. මෙහි ජීවත් වෙන හුඟ දෙනෙක් තමන්ගේ හිතගත නිස්කලංකව ගත කරන්නේ මුහුදු වෙරළට. මුහුද දිහා කොච්චර වුණත් බලාගෙන ඉන්න පුළුවන් නේද? ඔව් දමින්ද. ඒත් මෙච්චර ලස්සන අහිංසක මුහුද මහ ලොකු විනාශයක් කරයි කිව්වම මට විශ්වාස කරන්න පුළුවන්ද? මේ මුහුද වගේ තමයි අපි ජීවත් වෙන සමාජයේ මිනිස්සු. හරියට හරි දමින්ද. ඔයාලට හැම මිනිහෙක්ගේම අදහස් තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ ලෝකේ ජීවත් වෙන සමහරක්ගේ අදහස් වලට තේරුම් ගන්න බැහැ නේද? ඒ දෙව්මිනේ එහෙම ඇහුවේ? නෑ නිකන් මට එහෙම හිතුණා. ඔයාට මන් නැතුව පාළුවක් එහෙම දැනුන්නේ නැද්ද? ඒක නම් හොඳටම දැනුණා. මට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා. මටත් එහෙමමයි දමින්ද. ඒ ඇයි කියන එක මට මහා ප්‍රේලිකාවක්. මං හිතන්නේ ඒක තමයි ආදරේ කියන්නේ. ඒකද? එහෙනම් මම මහා අපරාධකාරී. ඇයි? මගේ හිත දිනාගත්තද? දන්නේ නැහැ. දමින්ද අපි බුද්ධිමත් තීරණයක් ගමු. ඔයා කැමතිද? මගේ ජීවිතය ගොඩගත්තේ ඔයා. ඔයා තමයි මගේ ජීවිතයට පණ දුන්නේ. ඒින්දා මට ඕන දෙයක් කියන්න කරන්න ඔයාට අයිති කියලා. දමින්ද මං ඇත්තටම ඔයාට ආදරේ.